හායි යාළුවනේ ඔන්න ඉතින් අදත් ඔයාලට පොඩි දෙයක් කියලා දෙන්න. මේක නම් ලොකු දෙයක් සාමාන්‍යයෙන් දන්නේ නැති මිනිස්සුන්ට. ඒ වගේම හැමදාම කියනවා වගේ කරදරයක් කියලා හිතන්න එපා. මුලින්ම කියන්නම් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න නම් කතා කරන්න අඩුම මුදලට මගේම පතල් වල ගල් ගන්න පුළුවන්. ඒ වගේම පිටරට මගේ යාළුවෝ ඉන්නවා නම් කතා කරන්න. ඔයාලා ඉන්න ඕනම රටකට ෆ්‍රී ඩිලිවරි කරනවා වගකීමක් හැතුව ලංකාවේ දවස් එකමාරක් ඇතුළත ඔයාලට ගල් එවනවා නිවසටම. ඒ වගේම ඔයාලා ගන්න ගලට ලොකු වටිනාකමක් ගන්න තමයි මම දෙන්නේ. මුදලක් අතට ගන්න ලාභයක් අතට ගන්න සාමාන්‍යයෙන් මං හැමදාම කියන වගේ ලක්ෂයට යනවා නම් මම 50000ට දෙන්නේ. ලක්ෂ 4ට යනවා නම් මම ලක්ෂ 2ට දෙන්නේ. එහෙම ලක්ෂ 10ට යනවා නම් මම ලක්ෂ 5ට 6ට දෙන්නේ. ඒ ඔයාලට දෙයක් කරගෙන පළවෙනි අදියරේ අඩියක් තියලා සතුටින් බිස්නස් එක ඉස්සරහට කරගෙන යන්න. දැන් ගොඩක් කට්ටිය ඉන්නවා කතා කරනවා ඒ කියන්නේ මෙහෙමයි මං අහු වුණා අහවලට අහු වුණා මෙයාට අහු වුණා. අහු වෙන්න එපා කාටවත් අහු වෙන්න එපා. ඔයාලා ඕනම දෙයක් තියෙනවා මට කතා කරන්න. මට පුළුවන් දේ මං උපරිම කරලා දෙන්නම්. ගොඩක් ඉන්න මැනික් ශාස්ත්‍රයේ 180ක් 160ක් විතර සින්තටික් විකුණන ඒ කියන්නේ දන්නවනේ ඔයාලට කියන්න ඕනනේ. හොර වැඩ කරන ඒ කට්ටිය ඉන්නවා. ඔය පොලක ගිහිල්ලා ගත්තත් යාළුවනේ අනිවාර්යෙන් සින්තටික් වලට අහු වෙන්න පුළුවන්. මම මේ ගල ගෙනාවෙත් ඒකයි. මැනික් වගේම සින්තටික් හදන්න පුළුවන්. ඒ කියන්නේ සින්තටික් වලින් හදන්න පුළුවන් මැනික් වගේම ලොකු බාර් එනවා පිට රටින්. ඒ වගේ මෙහි ගෙනල්ලා ඒවා කපලා පාට ගහලා ඔයාලට විකුණන්න පුළුවන්. බලන්න අහු වෙන්න එපා. මම මේ ගැනත් මම ඔයාලට කියන්න තමයි ආවේ. ඔයාලට ගමනක් යන්න ආසයි නම් කතා කරන්න. මගේම පතල් වල ගල් වටිනා ගල් ඔයාලට අරගෙන ගමනක් යන්න පුළුවන්. අවුරුදු වෙනවා ඉස්සරහට සිංහල අලුත් අවුරුද්ද එනවා. ඉතින් කතා කරන්න ගමනක් යන්න උදව් කරන්නම් මට පුළුවන්. උපරිම මම උදව් කරන්න යාළුවනේ. කතා කරන්න ඕනම වෙලාවක දැනගන්න දෙයක් තියෙනවා නම් කතා කරන්න. ඉල්ලන් ගැන උනත් දැනගන්න තියෙනවා නම් කතා කරන්න. ඕනම දෙයක් ගලක් බලා ගන්න පතල් ලයිසන් දාන්නේ කොහොමද? ඩිල ලයිසන් ගන්න කොහොමද? ඕනම දෙයකට කතා කරන්න යාළුවනේ. මං කියන්නේ දේ ගොඩක් කට්ටිය දානවා නිදන් වල ෆොටෝ වීඩියෝ මට. ඒව නම් දාන්න එපා යාළුවනේ. මං ඒව පස්සේ යන්නේ නැහැ. ඒව කරන්නේ නැහැ. ඒ කරන කට්ට කාට හරි දාලා අහන්න සමා වෙන්න ඕම කිව්වට මම සාමාන්‍යයෙන් මැනික් ගැන විතරයි ඔයාලට කියලා දෙන්නේ. මම වීඩියෝ එකට යන්නම්. මේ තියෙන්නේ යාළුවනේ වීදුරු ගලක්. දැන් මේ වගේ ගල් මට සෑහෙන්න මිනිස්සු එවනවා. ඒකල්ල මම මැනික් කිව්වට පස්සේ මේ මැනික් නෙවෙයි කිව්වට පස්සේ කුණු හරප ඉවරයි. මගේ පැත්තක ඉන්න අම්මා තාත්තත් මතක් කරනවා. බැඳලා ඉන්න ගෑණිත් මතක් කරනවා. ඇත්ත තාව වැඩක් නෑ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට කිව්වට දන්නේ මේ ළඟදි දෙන්නේ 3 දෙනෙක් දැන් සතියකට විතර දුරදී වීදුරු බෝතල් කටු පොලිස් විච්ච දාලා වීදුරු වල අඩිය තියෙන යට අඩිය කෑලි දාලා කිව්වට පස්සේ මට බැන්නා. මං ඊට පස්සේ කිව්වා මේ වා සර්ටිෆිකට් එකක් දාන්න. වා ගලක් කියනවා නම් මට දාලා වැඩක් නෑ නේ යාළුවා. වා සර්ටිෆිකට් එකක් දාලා ගලක් නම් මැනික් ගලන්නම් මං ඔයාලට කෝටියක් ඒවලෙම දෙනවා එන්න කියලා. මෙහෙමයි කියලා මම කිව්වා. මේ තියෙන්නේ යාළුවනේ සින්තටික්. මේවා සාමාන්‍යයෙන් TikTok වල YouTube වල එහෙම කට්ටිය දානවා නාගමාණික්ක නිදන් වලින් ගත්තා. එක්කෝ මේ තව කොහෙන් හරි ගිනාවා. අරකයි මේ නාගමාණික්ක කියලා එකක් නෑ යාළුවනේ. ඒක මතක තියාගන්න. එහෙම තියෙනවා කියලා ඉස්සර කියන ඒ වුණාට හම්බෙච්ච කෙනෙක් නෑ. නිදන් පස්සේ ගියාට වැඩක් නෑ යාළුවනේ. යනවනම් යන්න ඕනේ මැනික් තමයි ඉතින්. මැනික් ව්‍යාපාරයක් හෝ මැනික් ගර ඉල්ලමක් හොයාගෙන මැනික් ගරනවා කියන්නේ තමන්ගේ ඉඩමක ලයිසන් එකක් දා ගන්නවා කියන්නේ. ඉතින් ඔයාලා ගොඩ මම මේක විශේෂයෙන් ගෙන ආයේ දැන් මේක බලන්න යාළුවනේ. මේක වීදුරු. මේවා ගන්න තියෙනවා. මේ වගේම හඳ පළුව වගේ තියෙනවා යාළුවනේ. නාරම්බික්ක වගේ තියෙනවා කඩවල් වල නිල් පාට රතු පාට ගල්. ඒවත් මට එවනවා. ඔය මම දැක්ක TikTok එකේ එහෙමත් තියෙනවා නාගමාණික්ක. මේක කෝටි ගාණක් වටිනවා. වීදුරු කැට පවා දාලා තියෙනවා. මේ වගේවත් දාලා තියෙනවා කෝටි ගණන් වටිනවා කියලා. බොරු. ඒවට අහු වෙන්න එපා. කමන්නේ බලලා ඉගෙන ගන්නෙත් ඔයාලා හිතේ තියාගන්න මේක වීදුරුනේ මේක සින්තටික්. සාමාන්‍යයෙන් මේ වගේ ගලක් ඔයාලට කොහෙන් හරි ගඟක හරි අලක හරි තිබිලා හම්බුනොත් හරිද මිදුලක හරි තිබිලා හම්බුනොත් බලන්න. සාමාන්‍යයෙන් මේක ගල අස්සේ බුබුල්ස් කොච්චර තියෙනවද කියලා. බුබුලු තියෙනවා. සාමාන්‍යයෙන් බර නැහැ. සාමාන්‍යයෙන් ගලක් වුණාට පස්සේ මේක මැනික් ගලක් වුණොත් මේක දෙගුණයක් තුන් ගුණයක් බරයි. සාමාන්‍යයෙන් මේක කැරට් 10ක් කියන්නේ. සාමාන්‍යයෙන් කැරට් නෝමල් මේක කැරට් 10ක් කියන්නේ. දැන් වීදුරු කැල්ලන්නේ මේක කැරට් 10යි නම් මැනික් ගලක් වුණොත් කැරට් 20කටත් එහා තියෙනවා බර. අතට ගත්තම හොඳට බර තේරෙනවා. සාමාන්‍යයෙන් යකඩ නට්ටයක් ගත්තාම බර තියෙන්නේ අපි අතට ගත්තාම අන්න ඒ වගේ බර තේරෙනවා මැනික් ගල් වල. මේක තියෙන්නේ මේ තියෙන සින්තටික්. මේවට අහු වෙන්න එපා. මේ බලන්න මෙන්න මේ වගේ තියෙනවනේ මෙන්න මේ වගේ හිටින්නේ නැහැ මැනික් වල.
ඔයාලට පේනවද මේ වලවල් හිටින්නේ? ඒක නිසා ඔයාලා මෙහෙමයි. දෙයක් හම්බුණාපම දෙයක් දාපුවම දෙයක් කිව්වොත් අහන්න. මං සාමාන්‍යයෙන් මට ওই කුණුහරුපෙන් බනිනවනේ කට්ටිය. ගල් දාලා ඒක මැණික් නෙවෙයි කිව්වොත් වීදුරු කිව්වොත් බනින කට්ටිය ඉන්නවා කුණුහරුපේ. ඉතින් ඒ කට්ටිය මෙහෙමයි. දෙයක් කියලා දෙන්නේ දන්නේ නැති නිසා. එතකොට අපි දෙයක් කියන්නේ දන්න නිසා. එතකොට ඒක පිළිගන්න එක යාළගේ දෙයක්. නේද? නැත්තම් ලැබ් තියෙනවා මැණික් මුදලල්ලා තව ඉන්නවා. දාලා බලන්න පුළුවන්. අනුන්ට බැනලා වැඩක් නැහැ. සේවයක් නෙමාත් කරන්නේ මගේ පතල් 30ක් විතර තියාගෙන මම ඔයාලා වෙනුවෙන් තමයි කැප වෙලා ඔයාලා දානවා ස්පෙලක් කට්ටිය වීඩියෝ දාලා කෝල් ගන්නවා 15 20 එක දිගට කට් කරන්න ගන්නවා. ඒක අවුලන්නේ මම ඒ කියන්නේ මෙහෙමයි දවස් ඇතුළත අනිවාර්යෙන් මම ඔයාලට කියනවාම තමයි දවස් දෙක තුන ගන්නෙ. සාමාන්‍යයෙන් මේ ගල බලන්න කරකද්දී නූල් දුවන වගේ පේනවා ASCII. පාට මාරු වෙනවා. දැන් ඔයාලා දන්නේ නැති කට්ටිය හිතයි මේක වීදුරු නෑ. සාමාන්‍යයෙන් මැණික් වල බුබුල්ස් එනවා. ඒ කියන්නේ බබල්ස් ASCII බුබුලු වෙනවා. ඒ වුණාට මේ වගේ එන්නේ නෑ. වීදුරු වල තමයි මේ ASCII ළඟ වතුර බෝල වගේ තියෙන්නේ. මේ වගේ ඒවා බලලා සාමාන්‍යයෙන් ඔයා කරන්න ඕනේ එක දෙයයි. මේ වගේ එකක් හම්බුනොත් අර මං කිව්වා වගේ මේ නාරම්බිකි වගේ තියෙනවා. ලා නිල් පාට වගේ. ඔය මේ කියන්නේ කැම ටේබල් වලට දාන ඒවා ලස්සනට දාන්නේ යටට ග්ලාස් එක යටට. ඒවා සාමාන්‍යයෙන් මේ වගේ එකක් හම්බුනොත් ඔයාලා පිහියෙන් හරි කළු ගලක හරි තාරපාරේ හරි හූරලා බලන්න වීදුරු හීරෙනවා යාළුවනේ. මැණික් හීරෙන්නේ නැහැ. මැණික සාමාන්‍යයෙන් මේක මැණික වුණා කියන්නකො මැණික් ගලක් වුණා නම් සාමාන්‍යයෙන් පැන්සල් ඉර වගේ මෙහෙම පැන්සල් ඉරම තමයි ඇඳෙන්නේ. අර රිදී වලින් අඳිද්දි ඇඳෙන්නේ පැන්සල් ඉර යන්නේ වගේ මැණික් ගලෙත් පැන්සල් ඉරෙන් තමයි ඇඳෙන්නේ. සාමාන්‍ය මැණික් හීරෙන්නේ නැහැ. සාමාන්‍ය කළු ගලක ඇතුළුවා පිහියෙන් ඇතුළුවත් හූරන්න බෑ. වීදුරු විතරයි හීරෙන්නේ. ඔයාලා වීදුරුද ගලක්ද කියලා හොයාගන්න බය වෙන්න එපා. කළු ගලක හරි තාරපාරේ හරි පිහියෙන් හරි හොඳට හූරලා බලන්න. සුදු වෙනවා නම් ඒක වීදුරු. මෙහෙම හූරලා මෙහෙම ඇඟිල්ලෙන් පියදලා බලන්න. එතකොට පාරක් හිටිනවා. එතකොට වීදුරු. ඒකයි. නැත්තම් පැන්සල් ඉර වගේ හිටිනවා නම් මැණික්. ඔයාලා දැනගන්න ඕනම දෙයක් තියෙනවා කතා කරන්න. ඒ වගේම අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නවා කතා කරන්න මේ අවුරුද්දේ මං ඔයාලට ගමනක් යන්න උදව් කරන්නම් මං ඉතින් එහෙම තමයි කරන්නේ. ඔයාලට අඩියක් තියන්න ඉස්සරහට හරි ගසලා දෙන ගොඩාක් පිරිසක් ඉන්නවා ලංකාවේ පිටරට මගෙන් ගල් අරන් ගොඩ ගිය කට්ටිය ගෙවල් හදාගත්ත කට්ටිය ආනවාන අරගෙන සතුටින් ඉන්න කට්ටිය ඉන්නවා. ඒකයි ඒ කට්ටිය හැමදාම කතා කරනවා හම්බෙන්න අහනවා. ඉතින් මං ගොඩක් බිසි කෙනෙක්. ඒත් ওই ළමයි වෙනුවෙන්ම තමයි අලුතෙන් කතා කරලා කලින් ඕඩර්ස් දාපුවා තියෙනවා. ඒ ළමයිට ඉතින් ගල් දෙන්න ඕනේ නේද ගොඩක් බිසි. එහෙනම් මගේ යාළුවනේ අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කතා කරන්න. එහෙනම් බුද්ධ සරණයි ජය වේවා.